තියෙන හොරකමක් තියෙනවා. මම දැන් ගියා මගේ මේ ඔය බූස්ට් අපිට ගෙවනවා කියලා තියෙනවා. මුන් බූස්ට් දෙන්නෙත් නැහැ. ඇතුලේ මට ලොක් එකේ ඉන්න මැනේජර් කාරයෙක් ඉන්නවා. අපි පාට් දාලා ගිහින් දෙකලා කතා කරන්න එපා කිව්වා මේ ආයතනය ඇතුලේ කියලා. මට පාට් එක දැන් මම ඔයගොල්ලෝ ඇතුලට ආපු ඉඳන් පාට් දාලා එළියට බහින්න කියලා කිව්වා. ඊට පස්සේ අපිට මේ මොනවද හයර් එක ගණන් ගියා ගණන් අඩු වෙනවා. අපි කතා කරලම කිව්වට පස්සේදී හරි අපි මේ දාලා තියෙන්නේ කම්පේන් එක මේ එක 48ක් අතර යනවා. ගිය මාසෙ ඉඳලා තාම වෙනකම්ම අපේ හයර් වල ගණන් අඩු කරලා දැන් තමයි සේරම බලන්නේ. බූස්ට් දාලා තියෙන උදේ 7 ඉඳලා 9 වෙනකම්. ඒක නෑ නේ. ඒව දෙන්නේ නැහැ. දැන් කට්ටිය යනවනේ. බෑ 21 එක ගානම දෙන්න කියන්නේ. ඒක හරි 24 මේක ගානම දෙනවනේ ඒක පස්සේ යන්නේ නැහැ. ඔක්කොම ගාන. මේ දාන කට්ටිය හොර වැඩ කරන්නේ. මුන් ඔක්කොම හොර වැඩ කරන්නේ. දුවන්න එපා කියලා කියන්නේ මම නම් කියන්නේ ඔක. අයි මම විහඟ. එතකොට අපි මේ ඇප් මගින් දාවනේ එතන රියදුරෝ. එතකොට මෙතන ඉන්නවා බයික් දුවනා ඉන්නවා, ත්‍රිවිල් දුවනා ඉන්නවා, කාර් දුවනා ඉන්නවා, ඊට අතම ට්‍රක් දුවනා ඉන්නවා. එතකොට අයියේ මෙතන අපි ඇප් එකක් මාර්ගයෙන් හයර් දිව්වට අපි මිනිස්සුන්ගෙන් අපි කියන්නේ අපි යන පාරිභෝගික හුරගෙන කන එකක් නෙමෙයි අපි මෙතන කරන්නේ. අපි කරන්නේ ඇප් එකෙන් අපිට කියන්නේ පළවෙනි පාර්ශවයේ අයියේ කස්ටමර්, දෙවෙනි පාර්ශවයේ රියදුරා. එතකොට මේ ඉන්නේ තුන්වෙනි පාර්ශවයේ. ඒ කියන්නේ අපිව සම්බන්ධ කරන මේ බෝකර් තමයි මේ ඉන්නේ. එතකොට එන එක හයර් එකකින් මේගොල්ලෝ ගන්නවා කමිෂන් එකක්. මේක මිනිස්සු දන්නේත් නැහැ. කමිෂන් එකට අමතරව අයියේ ඉන්ෂුරන්ස් එකට කියලා ගාණක් කපනවා. කස්ටමර්ගේ ඇප් එක කස්ටමර් පාවිච්චි කරනකොට ගාණක් කපනවා. ඒ දෙකම කපන්නේ රියදුරාට මේ එන ගාණෙන් කමිෂන් එකට අමතරව. එතකොට 115යි 10යි 12යි කිව්වට මේගොල්ලෝ ඕවරෝල් ඒ ගාණත් එකතු කරපුවම 120ක 30ක ගාණක් 120ක් 118ක් 20ක් 22ක් විතර එන ගාණක් කපනවා. එතකොට අයි අපි කියන්නේ දැන් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒක අර්බුදයක් නේ ලෝකෙට බලපාන අර්බුදයක්. අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මෙතන ඉන්න රියදුරෝ බහුතරයක් පාර්ට් ටයිම් හරි ජොබ් එකක් කරන ගමන් හරි ෆුල් ටයිම් හරි දුවන කට්ටිය ඉන්නේ. අපි රජයෙන් කිසිම දෙයක් ඉල්ලගෙන සහන ආධාර වල මත යපන මිනිස්සු නෙමෙයි. මෙතන ඉන්න ඔක්කොම තමන්ගේ මැච් එකක් ගහගෙන දුවන කොල්ලෝ ඉන්නේ. පව් මේ අහිංසක කොල්ලෝ. එතකොට මෙතන මේ ඉන්න කොල්ලොන්ට අපි ඉල්ලන්නේ දැන් අයිය මෙතෙන්ට ඇවිල්ලා ගාණ වැඩි කරනවා. රජයෙන් දුන්න ගාණක් තියෙනවනේ. ත්‍රිවිල් එකට මෙච්චර ගාණක් වැඩි වෙන්න ඕනේ. එතකොට මේ ආයතන තියෙන්නේ රජයට ඉහළින්ද ලංකාවේ නීතියක් තියෙනවා. ඒ නීතියට යටින්නේ මේ ආයතන ඔක්කොම තියෙන්නේ. ආයතනේ තියෙන ඊට උඩින්ද ආයතන ඇප් වලින් දුවනවා කියලා මෙතන ඉන්න කවුරුත් හිඟන්නෝ නැහැ. මෙතන ඉන්නේ ඇත්තන වෘත්තීය කරුත්වයක් තියෙන නියම කොල්ලෝ ටිකක් ඉන්නේ. එතකොට අද වෙනකොට මේ තියෙන ප්‍රශ්නෙට විසඳන්න අපි මෙතනට කලින් කෝල් කරලා තියෙනවා, ඇවිල්ලා කතා කරලා තියෙනවා. කිසිම විදිහකට විසඳුමක් දෙන්නේ නැහැ අයියේ. එතකොට අපි ඉල්ලන්නේ හරි සාධාරණ ගාණක් දෙන්න. එතකොට රජයෙන් අපිට රියදුරාට යන්න දිනවා කියන ගාණට ඒ ගාණ මෙයාට දෙන්න. ඊට පස්සේ එතනින් එහාට එන ගාණෙන් කමිෂන් එක කපා ගන්න. ඒක ප්‍රශ්නකුත් නැහැ. දැන් ගාණ වැඩි කරනවා කියලා කමිෂන් එක ඒ ගාණම තිබ්බම අයියේ ගාණ වැඩි කරලා කමිෂන් එක අර ගාණම ගන්නවා. එතකොට වැඩියෙන් එන ගාණත් ආපහු අනිත් පැත්තෙන් ගිහින් දෙන්නේ කම්පැනියටමයි. හයර් එක ගන්න යනවා සාමාන්‍යයෙන් අයියේ දැන් ත්‍රිවිල් එකමාරක් දෙකක් ත්‍රිවිල් එක යනවා. බයික් එකක් 3ක් 4ක් යනවා. ට්‍රක් එක ගත්තොත් 5ක් 7ක් 8ක් යන්න වෙන වෙලාවල් තියෙනවා. සමහරට ලීටර් එකකට විතර වේස්ටේජ් එක. ඒකට ගෙවන්නෙත් නැහැ. ළමකට ගියාම කැන්සල් කරනවා. ඒකට ඒවා මොකුත් විසඳුමකුත් නැහැ. හැබැයි ඕවරෝල් අපි කියන්නේ මේ ඉන්න මෙතන ඉන්න ඔක්කොම මෙතන රැස් වෙලා තියෙන මිනිස්සු ඉන්නවා. තව නුවර ගාල්ල මාතර යාපනයේ අපේ සංවිධානයේ කොල්ලෝ ඉන්නවා. අපි මේක මෙතනින් අතාරින්නේ නැහැ අයියේ. මේ දිගටම මේ විදිහට කරගෙන යනවා. මොකද මෙතනින් එහාට අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගන්න අපි මේ වෙලාවේ කටයුතු කරගෙන ඉන්නවා. මොකද හැම පාරම මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡාවක් දෙනවා. මොකක් හරි බයිලා ටිකක් කියනවා. ඒකවල ඒක අහගෙන අපි අනේකනේ කරන්නේ. අනිවාර්යෙන් රජයත් මේකට මැදිහත් වෙන්න ඕනේ අයියේ. මොකද අපි රජයට කිසිම දෙයකින් අපි රජයෙන් සහන ආධාරයක් ඉල්ලන්නේ නැතුව ශ්‍රම බලකාය මොකක් හරි විදිහකට මෙහෙම ගේමක් ගහගෙන යනවා නම් රජෙන් සපෝට් එකක් තියෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවකදීවත් රජයේ නීතියට මේවා නියාමනය කරලා ගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ රජයෙන් දෙන දේ මේගොල්ලොන්ට බලපෑත් වෙන්න ඕනේ. දැන් අද කියනකොට කියනවා තව දවස් 3ක් 4ක් යයිලු පැය 48ක් යයිලු අද දෙන්න පුළුවන් වේද දන්නේ නැලු. එතකොට ඒ වෙනකන් තෙල් ගහන්නේ නැද්ද අපි? තෙල් ගහන්න ගියාමත් අයියේ දැන් පෝලිං නැහැ. පෝලිං ටිකක් අඩුයි. හැබැයි ඒත් සමහර තැන්වල පෙට්‍රල් නැහැ. එතකොට අපිට දවසක් යට දවසක් තෙල් ගහන්න තියෙන්නේ. තෙල් කෝටා එක අඩුයි. එතකොට මේ වෘත්තිය කරගෙන යන්න මේකට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් මේගොල්ලොන්ට තාම බැරි වෙලා තියෙනවා නම් මේ වෙච්චර මේ රියදුරෝ ලක්ෂයක් විතර දුවන කම්පැනි එකට බැරි වෙලා තියෙනවා නම් ඒගොල්ලොන්ගේ රියදුරෝ වෙනුවෙන් කතා කරන්න මේවා කම්පැනිදයි